නම ශිවශංකර්. මේ සිද්ධිය ගැන අපිට විස්තරයක් දෙනවද? ඔව් මේ 2025 11 වෙනි මාසයේ 27 වෙනි දින මේ දිත්වා සිලිකුණාට හේතුවෙන් ගම්මඩුවට තමයි මිලිමීටර් 540ක් විතර වර්ෂාව ලැබුණේ. වැඩිම වර්ෂාව. ඒතකොට මේ වර්ෂාවේ හේතුවෙන් නායාමට ලක් වෙලා තියෙනවා. මේ ගම්මඩුව මුළු ග්‍රාම සේවක වසම. සම්පූර්ණ. මම හිතන විදිහට පවුල් 400 ගණනක් විතර ඉන්නවා. ඒ මිනිස්සු తాවකාලික කඳවුරු වල රෙදි සිටියා මාසයක් විතර. ඔව්. ඊට පස්සේ සමහර කට්ටියට NBRO රිපෝට් එක ඇවිල්ලා මේ අයින් වෙන්න කියලා තියෙනවා. පංගුවට ඊට පස්සේ මධ්‍යම අවදානම් කියලා නැවත තමන්ගේ ගෙදරට පදිංචි වෙන්න කියලා තියෙනවා. ඉතින් මේ ඒක නිසා තව පංගුවකට NBR එවිලක් නැහැ. අන්න එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා ටික ටික. ටික කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ මිනිසුන්ට දැන් ඉන්න පුළුවන්ද යන්න පුළුවන්ද කියලා මතින් තමයි ඉන්නේ. දැන් මධ්‍යම අවදානම් කියලා මේ රිපෝට් එකේ විල තිබ්බට මිලිමීටර් 75කට වැඩියෙන් වැස්සොත් එimhe එයාලට ආරක්ෂාව සුරක්ෂිත තැනට ගිහිල්ලා රැඳී සිටින්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ වෙහි මැනගන්නේ කොහමද? මිලිමීටර් 75කට ඉගලෙන් වහිනවද නැද්ද කියලා දැනගන්නේ කොහමද? ඉතින් ඒ වගේ යම්කිසි ගැටලුවක් තියෙනවා. ඉතින් එහෙම ලොකුම අවදානම් තියාගෙන මිනිසුන්ට මේ ඉතින් දෙපැත්තෙම ඉඳලා ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ හරි තීරණයක් දෙන්න ඕනේ නේ. දැන් ඔය රජයෙන් එහෙම දෙනවා කියන ආධාර උපකාර ඒවා ලැබුණාද? රජයේ දෙනවා කියපු ආධාරේ සමහර විට නිවාස ක්ලීන් කරන්න පංගුවට ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඉස්කෝල ළමයින්ගේ ආවදාවට ලක් කියලා දීම නාම රුපියල් 15000ක ඒක සමහර කට්ටියට දෙවුණා. තාම නැහැ. ඊට පස්සේ දැන් අර කුලි නිවාස වල ඉන්න කට්ටියට අර කුලිපදන මත දෙනවා කිව්ව සල්ලි තාම ලැබිලා නැහැ. ඒක ලෑස්ති ගත කරලා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා කියලා ආරංචි. නමුත් මේ ඒකින් අර ක්‍රමවේදයකට ආවේ නැහැ. ඒක අර සම්පූර්ණ ගෙවල් මේ අර 50000 හම්බුනේ. නෑ ඒ 50000 හම්බුනේ. ඒ කියන්නේ සම්පූර්ණ හානි වෙච්ච නිවාස වලට. එහෙමනම් තාම නෑ. තාම නෑ. ඒ කියන්නේ වෙන ග්‍රාම සේවක වසමට හම්බුණාද දන්නේ. නමුත් මම හිතන විදිහට ගම්මුඩු ග්‍රාම සේවකට වසමට ලැබිලා නෑ තාම. ලැබෙයි නේද ඉතින්. ගම්මුඩුව තමයි ඉන්නේ. හොඳයි බොහොම ස්තුතියි. හරි.